කරන පොලිස් කම්පියුටර් ප්‍රමාණය ප්‍රමාණවත් වෙන්නේ නැහැ මේ කාර්යය සඳහා. ඒ නිසා අත්‍යවශ්‍ය සිද්ධියවා ගර්භණී භාවයක් සැලසුමකට තමකට පොලිස් කම්පියුටර් ආදරයක් විදිහට ගර්භණී භාවයට කලින් මාස 3කට කලින් ගන්න ආරම්භ කරන්න කියලා. මේ අපි ලබා දෙන ඩෝසේජ් එක කියන්නේ පොලිස් කම්පියුටර් ප්‍රතිශතය 400 පිටකට අපි ලබා ගන්න කියන දිනපතා ගර්භණී වීමට මාස 3කට පෙර ඉඳලා ආරම්භ කරලා ඊට පස්සේ ගර්භණී මුල් මාස 3ක ලබා ගන්න කියන එක. ඒ අතරතුර තාමත් වැදගත් ගර්භණී සමය පළවෙනි මාසයේ තාමත් තීරණාත්මකයි. අනිත් අපි දන්නවා ගර්භණී සමය පළවෙනි මාසයේ කියන එක අපි මවකටුවක් කරලා දන්නේ නැහැ තමන් ගත කරගෙන කියන එක. ඒ නිසා අපේ මහජන සෞඛ්‍ය නිර්දේශය කියලා අපි නිර්දේශ කරන්නේ ගර්භණී භාවය සැලසුම් කරනකොට මාස 3කට කලින් ආරම්භ කරන සහ පළවෙනි ත්‍රිමාසිකයේ මේක කියනවා. දෙවෙනි කාරණේ මම මතක කරපු ආසාදන සුසුම රුබෙල්ලා ආසාදනය ගැන මම කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ. ඒ සඳහා අවශ්‍ය ප්‍රතිශතය ලබා ගැනීම. රුබෙල්ලා ආසාදනය වුණොත් එහෙම ගර්භණී මවකට වෙන දේවල් අපි දන්නවා. ඇස්පිරින් දෙන්න පුළුවන් තමයි ඊට පස්සේ ඩෙෆ්ලස් වගේ එකක් ගන්න පුළුවන්. අදෝලේ එකක් ගන්න පුළුවන්. ඒක අපි තාම පාසල් වලක් ගන්න පුළුවන්. ගර්භණී වීම ප්‍රථම මවක් රුබෙල්ලා ආසාදනය ලබා ගන්න. ඒක අපේ රටවල පොතේ විතාවන සාර්ථක ප්‍රතිශතයක් අපට දක්වන්න ලැබෙනවා. අපේ මේ කාර්යය කරන සාහනසිර අනුමයම දක්වන වගේ ප්‍රතිශතයක් ගර්භණී මවරු ඊට කලින් ගර්භණී කලින් රුබෙල්ලා එනදී ආවරණය ලබා ගන්න තියෙනවා. තවත් තුන්වෙනි වැදගත් කොටස මට අවධාරණය කරන්න අවශ්‍ය පරිවෘත්තීය තත්ත්වය. වක්‍රණ අපි කතා කරන්නේ දීර්ඝියාව සහ ස්ථූල භාවය සම්බන්ධයෙන්. අපි දැනගත්ත තමයි ලංකාවේ දීර්ඝියාව වැඩි වෙගෙන යනවා. ගර්භණී මාතාවන් ගත්තොත් හැම 10 දිනකටම මේක විතර මේ තත්ත්වයෙන් පෙළෙනවා. ඒ වගේම තවත් අපිට දැක්වුවා තමයි අභියෝගය තමයි ඔබේ සිරියම් නැත්නම් ස්ථූලතාවය. මේකත් ඉතාමත් ශීඝ්‍රයෙන් වැඩි වෙමින් පවතී. මේ තත්ත්වයන් දෙකම අහිතකර විදිහට බලපානවා. මෙන්න මේ කියන උපත් ආබාධ සඳහා. මේකට වළක්වා ගැනීම සඳහා අපිට කරන්න පුළුවන් දේ මොකද්ද? මම කලින් කිව්වා වළක්වා ගැනීම තමයි ඉතාමත්ම සාර්ථක ක්‍රමවේදය. මේ සම්බන්ධයෙන් මම දැනටම සඳහන් කරා නවක විවාහපත් නිවාරණ සඳහා සපත්වන වැඩසටහන. මේ ඉතාමත් වැදගත්. මම කලින් කියපු කාරණා තුනම සාර්ථකව ඉටු කර ගන්න පුළුවන් අපි හරියට මේ වැඩසටහන ලංකාවේ ක්‍රියාත්මක කිරීම හරහා සහ ගර්භණීට අපේක්ෂා කරන කාන්තාවන් මේ සේවාව ලබා ගැනීම හරහා. ඒ වගේම ගර්භණී වුණාට පස්සේ හැකි ඉක්මනින් ලියාපදිංචි වෙන්න ඔබගේ බවුන්ස් ඔෆිස් මැනේජර්ගෙන් හරහා ජාතික වැඩසටහනේ ලියාපදිංචි වෙන්න කියන එක පරිවිඩි අපි කියනවා. ගර්භණී වෙලා සති 8ක් ගත වීමට ප්‍රථම. ඒ වගේම මේ සායන සහ ග්ලෝබලිසින් වලදී ඔබට අපගේ සෞඛ්‍ය වෘත්තියෙන් ලබා දෙන උපදෙස් කිසිපරිදි අනුගමනය කිරීමත් ඉතාමත් වැදගත් සාර්ථකව නිරෝගී දරුවෙක් ලබා ගැනීම. ඉතාමත් වැදගත් ප්‍රෝග්‍රෑම් එකක් වෙනවා. ඊට පස්සේ ගර්භණී වුණාට පස්සේ ඔබ ලියාපදිංචි කළා ඔබට මේ කාඩ් එක ලබා දෙනවා ප්‍රෙග්නන්සි රෙකෝඩ් ඊළඟ ගර්භණී සටහන. ඊට පස්සේ අපේ ශේෂ්ත්‍ර කාර්ය මණ්ඩලය රෝග කාර්ය මණ්ඩලය ඉතාමත් තීරණාත්මක කාර්යභාරයක් කරනවා. මේ උපත් ආබාධ වළක්වා ගැනීම සඳහා ඔබේ පුදුදරුවාගේ සෞඛ්‍යය ආරක්ෂා කර ගැනීම සඳහා. නමුත් ඔබගේ සහයෝගය අවශ්‍යයි. මොකද මේ තත්ත්වයේ ජීවිතවල පවත්වා ගැනීම සඳහා. අපේ සේවාවන් සම්බන්ධයෙන් මහජනතාවගේ අවධානය අවබෝධය සහ දැනුම වැඩි කිරීම සඳහා ඔබට දැනට වඩා තීරණාත්මක වැඩ කොටසක් කරන්න පුළුවන් කියලා මම හිතනවා. දැන් අපේ සර්විස් එක දෙන්නේ පළවෙනි දරුවා උපදින ප්‍රථම නව පුරාපත්‍ය වර්ෂන අනිකුත් දරුවපත් අතරත් මේක වැදගත් කියලා ඔයගොල්ලෝ තේරෙනවා. ඒ සඳහා වැඩ පිළිවෙල දැනට අවසෝකිත ආරාශිත සකස් කරන පොළොව ඉදිරියේ ඔබ ඒක දැනගන්න.